අපේ තාත්තලා නම් කියන්නේ ඒ කාලේ ඉන්දියාප්ප මුලක් කන්න 2.75ක් තිබ්බම ඇති කියලා. ඒ කාලේ 2.75 කියලා ඒ කිව්වේ රුපියල් 2.75ක් තිබ්බම ඇති කියලා. එයාට දැන් අවුරුදු 81ක්. එයා අවුරුදු ගාණක් තිස්සේ හම්බ කරපු සල්ලි එකතු කරපු පෙට්ටියක් තියෙනවා. බලන්නකෝ එයාලා එකතු කරලා තියෙන සල්ලි කොහොමද කියලා. මේකේ තියෙනවා 710යි කාසිය. මේ තියෙන්නේ 710යි කාසියක්. මේකේ රජ්ජුරුවෝ රූපයක් විදියට ගහලා තියෙනවා. මේ තියෙන්නේ 7.5 කාසිය. මේ බලන්නකෝ අනිත් පැත්ත. ඒ වගේ කාසි ගොඩක් මේ පෙට්ටිය ඇතුලේ තිබුණා. මේ බලන්නකෝ 7.2 කාසිය. අද කාලේ ඉන්න සමහර අය මේව දැකලත් නැතුව ඇති. සමහර පරණ ගෙවල් වල මේ වගේ කාසි එකතු කරලා තියෙනවා. මේ තියෙන්නේ 7.2 කාසිය. රැචිනක පින්තූරෙත් ගහලා තියෙනවා. ඒ වගේ කාසි ගොන්නක් මේ පෙට්ටිය ඇතුලේ තියෙනවා. මේ තියෙන්නේ 7 කාසිය. අද කාලේ සමහර අය දැකලත් නැතුව ඇති. ඔන්න බලා ගන්නකෝ. මෙන්න මේ වගේ කාසි ගොඩාක් ඒ පෙට්ටිය ඇතුලේ තියෙනවා. මේ බලන්නකෝ. මේ ඔක්කොම එක තැනකට අරගත්තාම යනට බලන්න ලේසි වෙන්න. මේ බලන්න අනිත් පැත්ත හැරෙපුවාම 7.5 7.10 මේකත් 7.10 එකක්. මේ තියෙන්නේ 7.2 මේ තියෙන්නේ 7 කාසිය මේ තියෙන්නේ 7.5. මීට අමතරව තඹ සතේ කියලා එකකුත් තියෙනවා. තඹ සතයක් මෙතන නම් හොයාගන්න නෑ. ඒත් මං ඉස්සරහට හම්බ වුණොත් තඹ සතෙත් දාන්නම්. ඔන්න ඔයාලා කිව්වා වගේම තඹ සතෙත් හොයාගත්තා. මේ තියෙන තඹ සතේ මෙන්න මේ විදිහට තමයි උඩ පැත්ත පේන්න තියෙන්නේ. අනිත් එක මේ තියෙන්නේ අනිත් පැත්ත. ඉතින් ඔයාලට තවත් මේ වගේ වීඩියෝ බලන්න අවශ්‍ය නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න.